ආදරය කරන්න ආදරය විඳින්න අපි කවුරුත් කැමති. ඒක දවසකට සීමා කරන්න බෑ. ඒ වුණත් ආදරය කරන හැම කෙනාම හරිම ආසාවෙන් බලන් ඉන්න දවසක් තමයි වැලන්ටයින් ඩේ එක. මෙවර ආදරවන්තයන්ගේ දවස ආදරෙන් පුරවන්න අපි සූදානම්. ඒ වෙනද වගේ නෙවෙයි. සින්නකර ආදරයක් ගැන කියලා දෙන සන්නස්කලත් එක්ක. තාරුණ්‍ය ආදරය ගැන කතා කරද්දී හැමෝම වගේ සන්න ගැන කතා කරනවා. ගුරුවරයෙක්ට යහළුවෙක් විදිහට කතා කරන්න අවස්ථාව ලැබෙන කලාතුරකින් අපේ රටේ ගුරුවරු බොහොමයක් ඉන්නවා. හැබැයි සන්න කියලා නම කියලා අපිට නිකන් යාළුවෙක් විදිහට කතා කරන්න හම්බ වෙන්නේ උපුරු ශාන්ත සන්නස්කලත් එක්ක පමණයි. මම මුලින්ම මේ අපේ අලුත් වැඩේ ගැන කතා කරන්න කලින් සන්නගෙන් මම දැනගන්න කැමතියි මේ සන්නට ආදරේ මොන විදිහට දැනුනේ? ඔව් මෙහෙමයි ආදරය කියන එක ලැබෙන දෙයක් නේ. ඒක කාට හරි ප්‍රදානය කරන දෙයක් නේ. එතකොට ලැබෙනවා වගේ මේක දෙද්දිත් ප්‍රේමයේ දැයෙනවා. එහෙම තමයි අත්‍තරම ආදරේ ෂෙයා කරගන්නවා. කියන්නේ ඒ කියන්නේ ආදරේ ලබන එක්කෙනා විතරක් නෙමෙයි ආදරේ ප්‍රදානය කරන එක්කෙනා. දෙන එක්කෙනාට ආදරේ ලැබෙනවා. මම හිතන්නේ ලංකාවේ ඉස්සෙල්ලාම මේ ජෙන් සී එක ගැන පළවෙනි නව කතාව ලිව්වේ. No stopping or turning back. නැවතීමක් හෝ අපසු හැරී බැලීමක් නැත කියලා අරගලින් පස්සේ. ඒකෙන් තමයි මට මේ ජෙන් සී එක ගැන මේ 2000න් පස්සේ කියලා බනින නරකයි කියන પરම්පරාව මොනතරම් ස්මාර්ට්ද කියලා මට තේරුණේ නවකතාව ලියන්න ගිය වෙලාවේ. වර්තමානයේ වෙද්දී තාරුණ්‍ය හිතන් ඉන්නේ ආදරෙන් පෙරදිච්ච ගමන් ජීවිතේ ඉවරයි කියලා. හැබැයි සන්න මොකක්ද ඒ ගැන කියන්නේ? ආදරය කියන එක වයසට යන එකක්වත් පරණ වෙන එකක්වත් නෙවෙයි. ආදරය විසින් මිනිසුන්ට ආස්වාස ප්‍රාස්වාසය හදනවා. ආදරය විසින් ජීවත් කරනවා. ඒ නිසා මම හිතන්නේ ආදරය වයසට යන්නෙත් නැහැ. ඒක සදාකාලික එකක් නිසා ඒක මගද නැවතුණා කියලා ඒක මහා රෝගී තත්යකට පත් වෙන්න ඕන එකක් නෙමෙයි අතරම ආදරය කියන්නේ ජව සම්පන්න දෙයක් කියලා මම විශ්වාස කරනවා. නිර්වාණ මේක ප්‍රසංගයකට එහා ගිය දෙයක්. ඒත් එක්කම මේ ප්‍රසංගයේ වෙනුවෙන් හැදුන ට්‍රේලර් එක වෙනම කන්සෙප්ට් එකක්. මම හිතන්නේ ආදරය සම්බන්ධව ලංකාවේ මේ කොන්සර්ට්ස් පටන් ගත්තේ මම 99 අවුරුද්දේ. මේ වෙද්දී දැන් අවුරුදු 25ක්. මේක තමයි රජත ජයන්තිය. මේක තමයි වැලන්ටයින් ඩේ එකේ ජාතික උත්සවය. ඒ නිසාම තමයි මේක කරන්න තීරණය කරේ සුගතදාස ස්ටේඩියම් එකේ. මේකේ ආසන 5000ක් විතර තියෙනවා. මේක සරල වැඩක් නෙවෙයි. ඒ නිසා මේ මහා උත්සවය අනික මේක ඉන්ටර්නැෂනල් කොන්සර්ට් එකක්. ජෙන්සී එකේ ගොඩක් වාදකයෝ මේකේ ඉන්නවා. උදාහරණයක් වොත් ජෙන්සී එක හොඳ නඳුරනවා. විශේෂයෙන් YFM එකේ අය හොඳට අඳුරනවා මේ මහේෂ්ගේ පුතා ඉෂාන් දෙනිපිටිය සර්ච් කරලා බලන්න. ඉෂාන් ලංකාවට එනවා මේකේ ප්ලේ කරන්න. ඒ නිසා මේකේ ජෙනරේෂන් ગેප් එකක් නැහැ. මම හිතනවා වඩාම සතුටු වෙන්න පුළුවන් මේකෙන් ජෙන්සී එකේ කට්ටියට. දවස පෙබරවාරි 14 වෙනිදා හවස 4. සන්නස්කල එක්ක සිරස වයි අපි එන්නේ. ජනප්‍රිය ගායක ගායිකාවන් රසක් සමගයි. එදාට කොළඹ සුගතදාසිට ඔයත් අනිවාර්යෙන්ම එන්න. ආදරය අනුමෝදනා කරන්න දවසක් එනවා. එදාට එන්න. මේ කුඹේ දවස 14 තියාගන්න.